හලෝ කොහොමද? අද හදන්න යන්නේ මම චීසි එග් බන් එකක්. ඔයගොල්ලෝනේ කැමති නම් මේකට කියන්න පුළුවන් එග් පිට්සා කියලා වුණත් කැමති නමක් ඔයගොල්ලෝ දාගන්න. අපි බලමු කොහොමද මේක ඉක්මනටම හදාගන්නේ කියලා. අද මම හදන්න යන්නේ medium size buns තුනක්. ඒකට අවශ්‍ය දේවල් අපි බලමු. මම අරන් තියෙනවා පිටි ග්‍රෑම් 150ක්. ඒකට දාගන්නවා කිරි පිටි මේස හැඳි 1යි, සීනි මේස හැඳි 1යි, ඊස්ට් තේ හැඳි භාගෙකුයි දාලා හොඳට කවලම් කරගන්නවා. මේ ටික හොඳට කවලම් වුණාට පස්සේ තමයි මම ලුණු කුඩු තේ හැඳි භාගයක් දාගන්නේ. රස අනුව ඔයගොල්ලෝ ලුණු දාගන්න. මේ දේවල් ටික පිටිත් එක හොඳට කවලම් වුණාට පස්සේ අපි මද උණුසුම් වතුර කෝප කාලක් හරි කිරි කෝප කාලක් හරි දාලා මේ ටික හොඳට කවලම් කරගමු. මම පාවිච්චි කරපු කිරි කෝප කාලෙ මට මදි වෙලා මං තව තේ හැඳි එකක් වගේ මද උණුසුම් වතුර චුට්ටකුත් දාගෙන අනාගත මේ තේ ඇලෙන්නේ නැති පදම එනකන් ගන්න. ඔයගොල්ලන්ටත් පාවිච්චි කරන කිරි හරි මද උණුසුම් වතුර හරි අඩු වැඩි වෙන්න පුළුවන් පාවිච්චි කරන පිටි වර්ගයක් අනුව. දැන් මං කාමර උෂ්ණත්වයේ තියෙන බටර් දැම්ම ග්‍රෑම් 25ක්. ඒ ටිකක් දාගෙන මම විනාඩි 10ක් හොඳට අනා ගන්නවා මේ ඩෝ එක හොඳට සොෆ්ට් වෙනකම්. විනාඩි 12ක් වගේ මං අතේ අනාගත්ත හොඳට ඩෝ එක. ඔයගොල්ලන්ටත් පුළුවන් හිමින් සැරේ වෙලාව අරගෙන බෝඩ් එකකට දාගෙන හරි මේ ඩෝ එක සොෆ්ට් වෙනකම් හොඳට අනා ගන්න. ඊට පස්සේ මං ඩෝ එක මේ වගේ ග්‍රෑම් 100 බෝල 3කට කඩාගෙන පැයක් වගේ තියෙනවා සයිස් එක දෙගුණ වෙනකම්. සයිස් එක දෙගුණ වුණාට පස්සේ පැයකට පස්සේ මං මේ බෝල ටික අරගෙන අර අපි පිට්සා එකට හදා ගන්නවා වගේ මැදට හොඳට අර වල වගේ හිටින්න තියලා මං මේක තුනී කර ගන්නවා. මෙහෙම හොඳට මැද වල වගේ හදා ගන්න. අපි මේකට බිත්තර දාන හින්දා නැත්තම් මේක එළියට ගලලා යන්න පුළුවන් බන් එක. ඊට පස්සේ අපි බේක් කරගන්න තැටියට තෙල් ටිකක් ගාලා පිටි ටිකක් යහගෙන තියෙන්නේ. ඒකට දාලා මං තව මේක විනාඩි 45ක් වගේ ප්‍රමාණය දෙගුණ වෙනකන් ආපහු පිපෙන්න තියෙනවා. ගෑරපුවකින් මේ බන් එකේ මැද මෙහෙම හිල් තියාගත්තොත් මේක මැද පිපිලා එන්නේ නැහැ. හරි අපි දැන් විනාඩි 45කට පස්සේ මේකට බිත්තරේ දාලා බේක් කරගන්න තියෙන්නේ. මම මේකට අද ලොකු බිත්තරයක් ගත්තා. කට්ටත් එක්ක බිත්තරේ බර ග්‍රෑම් 70ක් වෙච්ච ලොකු බිත්තරයක්. මට ඒ බිත්තරේ ඇති වුණා මේ බන්ස් තුනටම උඩින් දාගන්න. බිත්තරේ දාගන්න කලින් ඔයගොල්ලෝ කැමති නම් තක්කාලි සෝස් ටිකක් ගාගෙන ඉන්න අපි අර පිට්සා හදනවා වගේ මම නම් දාගන්න නැහැ. මට ඕනේ අද කිරි රසට හදාගන්න මේ බන්ස් තුනම. ඔයගොල්ලන්ට පිට්සා එකක් වගේ හදාගන්න ඕන. තක්කාලි සෝස් ටිකක් හරි පිට්සා සෝස් ටිකක් හරි ගාගෙනම බිත්තරේ දාගන්න. මම දැන් බ්‍රෂ් එකක් අරගෙන මේ බිත්තරේම අර බිත්තර සාරු මේකේ වටේට ගා ගන්නවා. මොකද මම තලයට ඉහ ගන්න යන්නේ. බිත්තරේ ගාගෙන තලයට ඉහගත්තොත් තලයට බේක් වුණාට පස්සේ බන් එකෙන් ගැලවෙන්නේ නැහැ. ඒකයි බිත්තරේ චුට්ටක් වටේට ගාගෙන තලයට ටික ඉහගත්තේ. මේ බිත්තරේ එහෙට මෙහෙට යන්න නැති වෙන්න පරිස්සමෙන් ඔයගොල්ලෝ ප්‍රී හීටඩ් oven එකේ මුලින්ම විනාඩි 10ක් බේක් කරගන්න සෙල්සියස් අංශක 150. ඊළඟට මේ බන්ස් තුන අපෝ එළියට අරගෙන ලුණු ගම්මිරිස් මොසරෙලා චීස් ටිකක් උඩින් දාගෙන තව විනාඩි 10ක් බේක් කරගන්න. එමු උෂ්ණත්වයේම වටේ අර රන්වන් පාට වෙනකම් චීස් දාලා තව විනාඩි 10ක් oven එකට දාලා බේක් කරගත්තා. එතකොට අපි මුළු කාලය විනාඩි 20ක් බේක් කරගත්තා. ඊට පස්සේ මේ බන්ස් උණුවෙම තියෙදි මම බටර් ටිකක් ගා ගන්නවා බන් එකේ ධාරේ. එතකොට හොඳට රසත් වැඩි වෙනවා, සොෆ්ට් ගතියත් වැඩි වෙනවා. ඔයගොල්ලන්ට මේක ගෙදර චීස් තිබ්බත් නැතත් හදාගන්න පුළුවන්. චීස් දැම්මොත් රස වැඩි නැතත් කමක් නැහැ හදාගන්න. බන් එක අපි හදාගත්ත විදියට හොඳ කිරි රසට තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මේක තේ වෙලාවට වගේම මම නම් සාමාන්‍යයෙන් රෑ කෑමට වගේ තමයි ගන්නෙ. හොඳ සැරට හදාගත්ත චිකන් කරි එකක් එක්ක පාන් වගේ ගෙන වෙලාවට කඩ යන්න අකමැතියි. ඒකින්ද මේ වගේ දේවල් මම ටක් ගාලා ගෙදර හදාගන්නවා. ඔයගොල්ලන්ට පේනවා බන් එක හරිම සොෆ්ට්. අපි කිරි දාලා අනාගත්ත හින්දා බන් එකේ හොඳට කිරි රසත් එනවා. පොඩි පැණි රසකුත් එනවා. අපි ඩෝ එකට සීනි ටිකක් වැඩිපුර දාගත්තේ හින්දා. එහෙනම් හදලා බලන්න. අමාරු වැඩක් නෙවෙයි. එහෙනම් වීඩියෝ එක අදත් ඉවර වෙනකම්ම බලන් හිටියට thank you.